Hello guys, welcome to my channel. ඉතින් අදත් මම ඉතින් කතා කරන්න යන වෙනද වගේම අලුත් ගේම් එකක් එක්ක. අපි මුලින්ම මේ ගේම් එකට ගිහිල්ලා බලමු. මේකේ නම The Road Driver version 3.0.6. ඔන්න ඔහොමයි ලෝඩින් වෙන්නේ. ලෝඩින් වුණාට පස්සේ මේ වගේ ඩිස්ප්ලේ එකක් මුලින්ම මේ මයින් මෙනු එකට වැටෙනවා. ඒකේ තියෙනවා visual player, daily rewards තියෙනවා මුලින්ම. ඊට පස්සේ තියෙනවා daily rewards එක අපි ප්‍රීමියම් ස්ටෝ කියලා. ඊට පස්සේ තියෙනවා අපිට ආයේ එකකින් කටුනාම තියෙනවා තව ගොඩක් අයිටම් වගේම එකකින් අපිට තෑගි දිනන්න වගේ පොඩි ප්ලේස් තියෙනවා. ඒ වගේම අපේ ප්ලේ කරන ප්ලේයර් වෙනස් කරන්නත් පුළුවන්. අපි දැන් ඉතින් ඒ ප්ලේයර් වෙනස් කරලා බලමු. අපිට ස්කින් 4, hair, t-shirt, shoes ඒ වගේ දේවල් මාරු කරලා අපිට ඕන විදිහට හදාගන්න පුළුවන්. මේල් ෆීමේල්. අපි දැන් ගේම් එක ගහන්න බලමු. මේ ගේම් එක අපිට වෙන්නේ 236 MB වගේ. මේකේ ගේම් එකේ ඕගොල්ලන්ට තියෙන ට්‍රක් එකක් හරි බස් එකක් හරි එලවන් යන්න. ඒක ඕගොල්ලන්ට මාරු කර ගන්න පුළුවන්. මොකද මේක ලෝඩ් වෙන්න වෙලා යන්නේ මේ මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් මදි නිසා. ඕගොල්ලන් ස්ටෝරේජ් තියෙනවා නම් මේක ඉක්මනට ඩවුන්ලෝඩ් වෙනවා. අපි බලමු. ඔන්න දැන් තව විනාඩි කිහිපයකින් වගේ මේක ඕපන් වෙනවා. ඔන්න ඉතින් දැන් අපි ඒකේ ඕපන් වුණා. බලන්න මේක ඇතුලේ ස්ක්‍රීන් වීල් ස්විච් බෝඩ් ඔක්කොම පෙන්නනවා. ඒ වගේම අපිට මේ ස්ටාර්ට් කී වීඩියෝ මෝඩ් එකයි හෝන් එකයි ගෑස් එකයි ඔන්න දැන් තමයි අපි උඩින් පොඩ්ඩක් යතුරු ඔන් කරාම මේ වගේ කොළ පාට යතුරු මේ පේනවා. මේ පැත්තේ හෙඩ් ඩීම් පාකින් වගේ ටයිට් මූඩ් ගොඩක් තියෙනවා. ස්ක්‍රීන් වීල් එකක් තියෙනවා. අපිට එලිට යන්න ඕන නම් මේ බටන් තියෙනවා. ඒ වගේම තමයි මේකේ ගෑස් ඔක්කොම මීටර් බෝඩ් සයිඩ් කණ්ණාඩි ඔක්කොම 70 ග්‍රැෆික් ක්වොලිටි වගේ තියෙනවා. බස් එකෙන් එළියට ඇවිල්ලා බලමු පොඩ්ඩක්. ඔය තියෙන්නේ බස් එකේ වර්ගය. ඔය බස් එකේ එක වර්ගයක් විතරයි. අපිට ඕන නම් තව බස් ගන්න පුළුවන්. ඔය බස් එකේ හෙඩ්ලයිට් ගහලා ඩිම් එක ගහලා තියෙන්නේ. ඒකයි ඔය අපිට පැහැදිලි නැත්තේ. අපිට එකෙන් හදා ගන්න පුළුවන් ඒක සෙටින් වලින්. අපි පොඩ්ඩක් ස්ටාර්ට් වෙන අවතල එළියට බහලා බලමු. ඔය රේස් වෙන ගෑස් දෙකක් තියෙනවා. ඒක නියුට්‍රල් එක. අපිට කොළ පාටේ ක්ලික් කරාම නැගිටලා බස් එකෙන් එළියට යන්න පුළුවන්. ඔන්න අපි බස් එක ඇතුලේ තාම ඉන්නේ. ඒකේ ඩ්‍රෝ එක ඕපන් කරාම තමයි අපි එළියට යන්න හම්බෙන්නේ. මේක ඇතුලේ ඔයගොල්ලන්ට මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. පොඩ්ඩක් ඉන්න. ඔන්න මේකේ දොරෙත් වෙනම කොළ පාට කී එකක් එනවා. ඒ කී එක ටච් කරාම ඉබේම දොරවල් ඕපන් වෙනවා. ඔව් අපි දැන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා බලමු. ඔන්න බලන්න දැන් අපි මේ පාරේ වහන ඇත්ත වාගේ පාරේ යහන යනවා ලයිට් තියෙනවා රෑට. දැන් මේ රෑ මූඩ් එක 21:25යි 9:25 වෙලාව. මේකේ අපිට නිදා ගන්න ටයිමින් එකක් ඕනේ. දැක්කද ඔයගොල්ලන්ට දැන් මෙතෙන් ට්‍රක් එකක් ගියා. ඒ වගේ තව ගොඩක් වහන්න ඉදිරියට අපිට යන්න පුළුවන්. ඔය බස් එකේ තියෙන්නේ බස් එකට එළියට පේන විදිය. ඔව් අපි ආයේ ඒක පොඩ්ඩක් ඇතුළේ බලමු. අපිට sit down වෙන්න ඕන නම් දකුණු පැත්තේ තියෙන බටන් එක sit down බටන් එක ක්ලික් කරලා දොර වහන්න ඕනේ. ඔය ඊට පස්සේ අතුරු ඔන් කරලා අපේ ගියර් ඕන නම් මැනුවල් හදා ගන්න පුළුවන්. ඔව් සිග්නල් ලයිට් දාලා වාහනයක් යනකොට බලලා දාන්න ඕනේ. ඔව් අපි දැන් පාරට දැම්මා. පාර දැන් රේස් ගෑස් එකෙන් බලන්න. රෝඩ් මේ එක තනිකර ඇත්ත වගේ ග්‍රැෆික් තියෙන්නේ. මොකද ගැට්ටවල් මාර්ග සංඥා ට්‍රැෆික් ක්වොලිටි ඔක්කොම තියෙනවා මේ ගේම් එකේ. ඔයගොල්ලෝ මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරලා ගහලා බලන්න. ඒ වගේම මේකේ අපි යන පාර වටේට පොඩි දැලක් වගේ නෙට් එකක් එනවා පාර දෙපැත්තේ. මොකද ඒ වාහනේ පිට යන එක නවත්තන්න. ඔන්න බලන්න අපි දැන් වාහනේ දැන් යන ගමන් මේ වගේ දැන් මේ මැද මෙනු එකේ තව බටන් කිහිපයක් එනවා. එකක් ඩබල් සිග්නල් ලයිට්, අනිත් එක එක්සිට් ඩ්‍රෝ, අනිත් එක වයිපර්. ඔය තුනෙනුත් අපිට වැඩ ගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි බයිස් එකේ එළියට ගිහිල්ලා බලමු. මේ වගේ තමයි යනකොට පෙන්වන්නේ මේකේ. ඕන්න අපිට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඕන අපිට මේ ස්ටීරින් වීල් එක වෙනුවට බටන් එකක් දාගන්න පුළුවන්. ඔන්න බලන්න දැන් අපේ ඉස්සරහින් බස් එකක් එනවා පේනවා. පිටිපස්සෙන් කාර් දෙකක්. ඒ වගේ තමයි අපි යන පාරට වහන වැටෙනවා. ඔන්න බලන්න දැන් අපි මේ කඳු මේ වංගු ඒ වගේ ගොඩක් දේවල් මේ වීඩියෝ මේ ගේම් එකේ අප්ලෝඩ් මේ ගේම් එකට ඇඩ් වෙලා තිනවා. ඔන්න බලන්න අපි දැන් කඳ උඩට ගිහිල්ලා
පොඩ්ඩක් නවත්තලා බලමු බස් එක කොයි වගේද පේන්නේ කියලා. ඔන්න අපි දැන් මෙතන කඳුර නවත්තනවා. මොකද මේකේ තව ඇත්තම කතාව කියන්නේ මේ ගේම් එකේ හෑන්ඩ් බ්‍රේක් ඇද්දේ නැති වුණා නම් ඒ ගේම් එකේ වාහනේ කන්ද අකුරු නැවත්තලා පල්ලෙහාට යනවා. ඒක තමයි මේකේ තියෙන තව සුවිශේෂී අංගයක්. ඔන්න බලන්න දැන් අපේ ඩ්‍රෝ එක මෙතනොත් ඕපන් කරගන්න පුළුවන්. ඔන්න බලන්න ඩබල් සිග්නල් ලයිට් දාලා අපි එළියට බහලා බලනවා. හෑන්ඩ් බ්‍රේක් ඇද්දා. ඔන්න අපි දැන් එළියට යන්න හදන්නේ. බලන්න අපිට පාර පේන විදිය. පාරේ තියෙනවා මේ ජොසික් එකක් තියෙනවා. ජොසික් එකක් තියෙනවා මේකේ. බලන්න තමයි ඩිස් වෙන්නේ. එහෙනම් යාළුවනේ අපි ගෙනාපු අද වීඩියෝ එක මෙච්චරයි. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ ස්තුතියි.